මොකක් හරි හදිසි අවස්ථාවකදී පනත් කෙටුම්පත් වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් සාමාන්‍ය පනත් කෙටුම්පත් අනිත් එක හදිසි පනත් කෙටුම්පත්. හදලා නීති වෙන්න බෑද? ඈ? පනත් කෙටුම්පතක් කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ දැලුවා දවසක පුතේ මොකද්ද වෙන්නේ? සමනලේ. සමනලෙක් වෙලා ඉගෙනෙන්නේ. එහෙනම් මෙන්න මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා මොකක් බවටද පත් වෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. නීතියක්. නීතියක් බවට පත් වෙනවා. නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න කලින් ඒක පාර්ලිමේන්තුවට දෙන්නේ මොකක් කියලාද? ව්‍යවස්ථාදායකට එන්නේ පනත් කෙටුම්පතක් විදිහට ඒක ඉදිරිපත් වෙන කරනවා. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට සම්මත වීමෙන් නීතියක් බවට මෙන්න මේක නීතියක් බවට